දැන් මේ වගේ සම්බන්ධයක් තියෙනවා. x උයි y එකතු කරාම 5යිලු. අපි දැන් දන්නවා x කීයද කියලා. කීයද? ඍණ 2යි. y සමානයි 5යි. ඍණ 2ක්. ඉස්සෙල්ලා මම කිව්වා ඍණ ලකුණක් සමාන ලකුණකින් එහා පැත්තට යද්දී එයා ධන වෙනවා. එතකොට y සමානයි 5 ධන 2. y සමානයි 7යි. හරි නේද? සමගාමී සමීකරණයක් විසඳන්නේ කොහොමද? ඊට පස්සේ අපි බලනවා තව එකක්. අපිට තියෙනවා ගානක් 5යි a ධන 4යි b සමානයි 8යි. 5යි a පහයි ගමු. 5යි a නෑ a ගමු. a ධන b සමානයි 4යි. ඔන්න පළවෙනි අපි මේක ගන්නවා a සමීකරණය කියලා. මේක ගන්නවා b සමීකරණය කියලා. දැන් ඕක සුළු කරන්නේ කොහොමද බලමු. දැන් ඕක සුළු කරන්නේ දැන් මොකද්ද වෙලා තියෙන්නේ? මේ දෙක එකතු කරාටවත් අඩු කරාටවත් කිසිම වෙලාවක මේ දෙකේ පදයක් තනි වෙන්නේ නැහැ. අපිට තනි කරගන්නත් බෑ. කොච්චර උත්සාහ කරත් මේක එකතු කරලා අඩු කරලා නම් මේක තනි කරන්න බෑ. එතකොට අපිට කරන්න තියෙන දේ තමයි අපි මෙන්න මේ දැන් බලන සම්බන්ධයක් තියනවාද කියලා කොතන හරි. දැන් මේ මෙතන 5 තියෙනවා. මෙතන 4 තියෙනවා. මෙතන 1 තියෙන්නේ. මෙතනක් තියෙන 1. එතකොට අපිට පුළුවන් නම් මේකට මොකක් හරි දෙයක් කරලා ಗುಣ කරලා හෝ වේවා, බෙදලා හෝ වේවා, මේකත් ಗುಣ කරලා හෝ වේවා, බෙදලා හෝ වේවා මෙන්න මේ වගේ සංගුණකයක් මෙයා ඉස්සරහට ගන්න හරි නැත්තම් මේ හරිය එක හදා ගන්න හරි මේ දැන් අපිට පුළුවන් නම් මේ මෙතන 4 වෙනකොට එක හදා ගන්න හරි අපිට පුළුවන් නම් මෙන්න මෙතන එක වෙනකොට මෙතන 4 දා ගන්න හරි මෙයාව සුළු කරගන්න පුළුවන්. අපි ලේසි දෙයක් කරමු. අපිට පුළුවන් වුණනම් මෙයා මේ සමීකරණය 4ෙන් බෙදලා ගන්නත් පුළුවන්. අපි ඉස්සෙල්ලා බලමුකෝ මේක විදි දෙකක් තියෙනවා. මෙන්න මේ b සමීකරණය අරගෙන අපි මෙන්න මේ කැමති එකක් මෙතන හදා ගන්නවා. ඔයා ඉස්සෙල්ලා කැමති b හොයන්න නම් ඉස්සෙල්ලා ඕනේ b හොයා ගන්න නම් මෙතන 5 හදා ගන්න. ඒ කියන්නේ කරන්න තියෙන්නේ b සමීකරණය 5න් වැඩි කරන එක. එතකොට ඒනේ මේ සමීකරණයක් වැඩි කරද්දී හොඳ නෝද තියාගන්න. සමීකරණේ